තමන්ගේ අත ඇතුළට තල්ලු කරනවා. එකපාරටම ඇලිස්ට පුදුමාකාර හැඟීමක් දැනෙන්න පටන් ගන්නෙ. නමුත් ඇගේ හැඟීම් ටික පුපුරා යන්න කලින් ඇගේ අම්මා නිවසට පැමිණෙනවා. මේක නිසා ඇයි ඉක්මනටම මොන්ටේක් ඔෆ් කරලා කුස්සියට දුවගෙන යන්නේ. ඊළඟ දවසේ පාසලේදී ලෝරා සහ ඇලිස් ලන්ච් රූම් එකේ දිවාහාරය ගමින් ඉන්නකොට ජනප්‍රිය ගැහණු ළමෙක් ඒගොල්ලෝ ගාවට ඇවිල්ලා කියනවා මට හිතා ගන්නත් බෑ ඇලිස් වේඩ්ගේ සැලඩ් එක කෑවා කියලා. ඒ වගේම ඇමිලාදී මේ දෙන්නට හෙලි කරනවා මේ කටකතාව දැන් මුළු පාසලම දන්නවා කියලා. කෙසේ වෙතත් ඇලිස් මේ කටකතාව ප්‍රතික්ෂේප කරනවා. මොකද මේ කිව්ව වචනවල තේරුමවත් දන්නේ නැහැ. ඒ වගේම කවදාවත් පාසලේ වේඩ් එක්ක කතා කළා නැහැ කියලා පවසනවා. මේ ඩේව් කියන සිසුවා ඇත්තටම පාසලේ කාත් එක්කවත් කතා කරන්නේ නැති ඒ වගේම යාළුවෝ කවුරුත් නැති පුද්ගලෙක්. ජනප්‍රිය කෙල්ල මෙතනින් ගියාට පස්සේ ඇලිස් චොකලට් එකක් එළියට අරගෙන ඒකේ කවි එකේ තියෙන චොකලට් ටික ලෙව කන්න පටන් ගන්නවා. නමුත් පුදුමයට කාරණයක් තමයි මෙයා මෙහෙම කරනකොට එයා ගාව ඉන්න පිරිමි ළමයි ඒක දිහා බලලා සිනාස් වෙනවා. වේඩ් සහ එයාගේ පෙම්වතියත් මෙතනට ඇවිල්ලා ඇලිස් ඉතාමත් පිළිකුල් සාගත කෙනෙක් කියලා පවසන්නේ. පසුව විනය බාර ගුරුවරියට මේ කටකතාව ඇසිලා ඇලිස්ට චර්ච් එකේ සේවය කරන්න තහනම් කරනවා. ඇය මේලදී තරුණයට අම්තුරු වගවන්නේ දෙවියන් වහන්සේ සෑමිටමයි දිහා බලාගෙන ඉන්නේ කියලා. ඒක නිසා එයා කියනවා සෑමිටම පරිස්සම් වෙන්න කියලා. එදා හවස් වෙනකොට අර chat room එකේ සිද්ධ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් ඇලිස්ට ඉතාමත් වර්ධකාරී හැඟීමක් ඇති වෙන්නේ. මේක නිසා එයා තීරණය කරනවා තමන් කරපු අපරාධය ගැන ෆාදර් මර්ෆිට පාපොච්චාරණය කරන්න. ෆාදර්යට මේක කරා කියලා බනින්නේ නැහැ. නමුත් එයාගෙන් මේලදී ඉල්ලා සිටනවා නැවතත් ඒව කරන එකෙන් වළකින්න කියලා. ඒ වගේම දඩුවමක් විදියට එයාට යාචනාව 20 වතාවක් කියන කියලා පවසනවා. එයා ක්ෂණික වේගයකට එකග වෙනවා. ඊළඟ දර්ශනයේදී ඇලිස් ලෝරා යන දෙන්නම පාසලේ